සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද WhatsApp එකක් account එකක් තවත් device දෙක තුනකටම connect කරගන්න කියලා. ඉතින් වැඩි කතා වන්න අද යමු අපේ වීඩියෝ එකට. මේ ක්‍රමය ඔයාලට PC එකකුත් පුළුවන් mobile එකක් තියෙනවා mobile එකකුත් පුළුවන්. මම ඔයාලට දෙකෙන්ම කරන විදිය කියලා දෙන්න. මුලින්ම යන්නේ Google Chrome එකට. මේක mobile එකකට පුළුවන් PC එකකට පුළුවන් මොන device එකකට පුළුවන්. මම මුලින්ම කියලා දෙන්නම් PC එකෙන් යන විදිය. Google Chrome එකට යන්න. Chrome එකෙන් ගිහිල්ලා ඔයා search කරන්න WhatsApp web කියලා. WhatsApp web කියලා search කරලා පස්සේ උඩින් එනවා WhatsApp web කියලා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මේ වගේ load වෙනවා. ඊට පස්සේ මෙහෙම QR code එකක් වැටෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්නම් මේක ෆෝන් එකෙන් කරන්න කොහොමද කියලා. ෆෝන් එකට මේ QR code එක ගන්න කොහොමද කියලා. ඉතින්ලාම Google Chrome එකට යන්න. Chrome එකට ගිහලා search කරන්න WhatsApp web කියලා. WhatsApp web කියලා search කරලා පස්සේ උඩින්ම වැටෙනවා WhatsApp web කියලා. ඊට පස්සේ WhatsApp web එකට යන්න. WhatsApp web එකට පස්සේ load වෙනවා. අනිවාර්යෙන් desktop mode on කරගන්න. desktop mode on කරගන්න. ඊට පස්සේ QR code එක වැටෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ගන්න ඕන WhatsApp account එකට යන්න. account එකට ගිහිල්ලා උඩ dot වලට ගිහිල්ලා link device කියන එකට යන්න. link device කියන එකට ගිහිල්ලා link device කියන එක ඔබලා mobile data on කියන එක on කරලා access කරනාට පස්සේ මෙහෙම camera එක on කරනවා. camera එක on වුණාට පස්සේ මේ scan කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ WhatsApp එකේ පෙන්නනවා ඔයා log වෙලා ඉන්න device ටික. WhatsApp එකට ගියාට පස්සේ WhatsApp එකේ link device කියන තැන පෙන්නනවා ඔයා login වෙලා ඉන්න device ටික. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න.